විවිධ කටයුතු ගෙනීමට මුල්ලකුණු මේ වෙනුවට මේ තරගාවලියේ දෙවන වටේ සදා සුසුකම් ලබා තිබෙනවා වැලිගම රොයල් කණ්ඩායම. ඒ අපිට නිවත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සජීවී ආබාධයක් සිදු නොවනවා නම් ඒ පිළිබඳ අත්තරේ අවධානය සිදු වී අතර තරගය. උත්සදාන ප්‍රථම පාන්දුව ක්‍රියාත්මක කරන්නට විනිශ්චය පාස් කරමින් යමකඩ පාන්දුවට පාන්දු පාරක් කිලි කරනවා. අපි තෙවාදින්නේ නැති පාන්දුව කඩුරක් ක්‍රීඩකයා වෙත ගමන් කරනවා. අසාර්ථක පාන්දුව අදා කර ලැබෙන ලයනල් ලෙන්ටිෂ් කාර්තුමාන් පාසු කරමින් දිවවින් සුදානම් පාන්දුව ක්‍රියාත්මක කරන්නට යස්සුරු ටෙරි සාර්ථක පාන්දුවන අදානුක මේ කැස්බ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවේ සෑලු බඳු රාස්කම් දක්වූ ක්‍රීඩකයා වර්තමානයේ තුල කොට්ටාවලිගස් ක්‍රීඩකයන්ගේ නංගුරම් බදු ක්‍රීඩකයා බවට පත් වෙනවා. යාලක්ෂණීය පාන්දු පාරක් එල්ල කරනවා පුල්ලේදී පත් කරන පාන්දුර පිටත් පාදයක් එක ළඟ තබාගෙන පියකරු ආකාරයේ ලොප්‍රඩොන් ට්‍රොයි පාන්දු පාර එල්ල කරන්නේ ලෝනොන් කලාපොටියේ පිටිකරුවෙක් සතු යුතු ගුණාන්ගයන් 4 පිටේ පූර්ණ මුහුණත පාද චලනය කල්යල් මැනීම ස්ථානගත කිරිවරන් සහතරම සාර්ථකව අලංකාර පාන්දු පාරක් මහේෂ් පිටිකරුවාගේ. ඔව් ඇත්තටම ශාසිමා ලකුණු 6කින් ලක්ක මාලාව තුල සම්බන්ධව පිළිබඳව ස්තුති පුද කරනවා. සුදානම් අනුක යොමු කරන පාන්දුව ඉවර හොඳ පාන්දුවක් සාර්ථක පාන්දුවක් දාකට ලැබෙන කඩුරක් ක්‍රීඩකයා පාන්දුව රැක ගන්නා විට ලකුණු ආකාරයේ ශ්‍රී ලංකාවේ නැගී විනිශ්චයකරුවා ලෙස අභිෂේක ලැබූ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳ මනාදර්ම නිපුණත්වයක් පළපුරුද්දක් සහිත මා හිතන්නේ දිගු ගමනක් යාමට වෙරදරන ආදරණීය විනිශ්චයකාරයා දප්සර ආසරංග විනිශ්චයකාරයා පසු කරමින් පාන්දුව නිමා දක්ිනවා. ප්‍රථම පාන්දුවේ ලකුණු 5යි සමා ලකුණු 6යි කිසිදු සමාන කරු ලබනවා කාල ගුණයට හා ගැහණික් අපි අසලෙන් ගමන් කරද්දී ඊට නොදෙවෙනි කීරකෙක් පන්දව සදා කැදවා තිබෙනවා. දිවෙනවා පාන්දුවක් එල්ල කිරීම. ඉවර යොමු කරන පාන්දුව පාරක් කෙල්ල කිරීමට උත්සාහ කරා. අපි තෙවාදින්නේ නැහැ පාන්දුව කඩුරක් ක්‍රීඩකයාට පාන්දුව දැන් හිරුමාල් වමතින් පිට ආසන ක්‍රීඩකයාට රේව චාමෝත් සුදානම් පාන්දුව ක්‍රීඩක කඩ වේගය අඩාල කර පාන්දුවට පාන්දු පාරක් කෙල්ල කරනවා. ඩීට් මිට්විගට් දේශින් ලකුණු 6ක් හැටියට සටහන් වනවා. ප්‍රධාන ලකුණු පෝරුව දැන් ලකුණු 12ක් හැටියට සටහන් තිබෙනේ. ලකුණු 12යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දු වාරය 6 පාර දෙකින් දිවෙන පාන්දුවක් එල්ල කිරීම සරයිට අමෝදේ ආර්ශනීය පාන්දු පාරක් එල්ල කරන පුල්ලෙන්දි පත්ත කරන පාන්දු නෙවර කකොන කලාපොර ඩියලින් ආදී විශිෂ්ට පාන්දු පාරක් චමොච්චි රත්නායකට තරමක් සිතා බැලිය යුතු කරු තත්ත්වයක් පාන්දු පාරට පහර දෙන පිටිකරුවා නිර්මාණය කර තිබෙනවා. මේ විශේෂ නිවේදනයේ මිලක තරගයේ කාසිවාසුරුගා වැලි රුයිනස් බොලොන්ජෝ කණ්ඩායමේ නායකයා සහ මැද මුලන රන්තරු නායකයා පැමිණෙන්න කාසිවාසුරුගා බැලීමට. ඔව් ඇත්තටම ශාසිමා ලබා ගන්න ලැබුණා. මේ පාන්දු වාරයේ තුල 6 පාර දෙකක් කිලිකර. සුදානම් විනිශ්චයකාරතුමාන් පාසු කරමින් ඉවර පාන්දුවට පාන්දු පාරක් කිලි කරනවා. පාන්දු හිලනගෙන උඩ පාන්දුවක් ආකාරයේ වේගයේ පාන්දු දෙරගෙන පැමිණෙන විට රැක ගැනීමට හැකියාවක් නැහැ. දෙවන ලකුණ සම්පූර්ණ කරනවා. ආතර වාරේ ක්‍රීඩකයන් දෙදෙනා අතර අවබෝධයක් දක්වන්න ලැබෙන්නේ නැහැ. ක්‍රීඩකයන් දෙදෙනෙක් පැමිණ උඩ පාන්දුව පැමිණෙන ඩිල්කෝ සුපර් කණ්ඩායමේ නායකයෙක් ඉක්මනින් මෙමි ස්ථානට පැමිණෙන. දිවෙන පාන්දුවක් එල්ල කිරීමට ඉවර වේගවත් පාරකට උස්සා උඩ පාන්දුවක් ලෙස දැවි යන කීඩයක් ඇටියට චතුරු ඉෂාන් විනිශ්චයකාරවරයා ශ්‍රී ලංකාවේ සිටින උසතිම විනිශ්චයකාරවරයා කවුද ඇහුවොත් මම හිතන්නේ චතුරු ඉෂාන් යුතුයි. ජාත්‍යන්තර ඉෂ්ටු වක්න සිටියා වර්තමානයේ ශ්‍රී ලංකාවේ චතුරු ඉෂාන් තිබෙන චතුරු ඉෂාන් කඩුල්ල බිඳ වැටුණාට පසුව දඹරද මුල රන්තරු කණ්ඩායමේ නායකයා ජයග්‍රහණය කර උතින් කරා පාන්දු යැවීමට යන මැද මුල රන්තරු ක්‍රීඩකයන් පාන්දු රැකීමට වීනස් බොලොන්ජෝ ක්‍රීඩකයන් පාන්දුර පහර දීමට සූදානම් වන ලසිදු මාලිෂ ශ්‍රී ලංකාවේ සෑලු පාන්දු රාමුව තුල වර්තමානයේ සිටින තරුණ ජවස් පූර්ව ලකුණු 20 කීරදී තිබෙන්නේ දිවෙන පාන්දුවක් එල්ල කිරීම සහ ලසිදු මාලිෂ සාර්ථකයි පාන්දු ඉවර දාවියන කීඩකයන් සංඥා කරන දප්සර ආශ්‍රංග විනිශ්චයකාරවරයාගේ දඹරගිල්ල ඉරට එසෙවිදී ලසිදු මාලිෂ අවශ්‍යම කරන කඩුල්ලක් තවා ගැනීමට සමත් වුණා. දැන් දැඩි පීඩනයක නතු වී තිබෙනවා පාන්දුර පහර දෙන කුඩාවැල්ල ක්‍රීඩකයන් නමිල ලකුණු 21යි කඩුළු 2යි. ඔව් ඇත්තටම රෝෂාලි ක්‍රීඩා අපේ මොහොන දුම් ප්‍රථම පාන්දුවේම දැවීම මැනවින් පාන්දු වාර ක්‍රියාත්මක කරන ක්‍රීඩකයන් නිසක වශයෙන්ම පාන්දුව ක්‍රියාත්මක කරන්නට ලෙෆ්ට් ආම් ඕවර් විකට් ආකාරයට දෙචොම කරන පාන්දුව ඉවර පිට ඉන්නට ඈතින් ගමන් කරන පාන්දුව වයිට් පාන්දුවක් හැඩයට සටහන් කරා. දිමුලක් උඩ මාලීෂ සුදානම් ප්‍රධාන විනිශ්චයකාරතුමාන් අසුකර යොමු කරන පාන්දුව ඉවරත් හොඳ පාන්දුව සාර්ථක පාන්දුව දාක ලැබෙන පාරක් කෙල්ල කරා
පිත්තේ වදින්නේ නැහැ ප්‍රථම පන්දු වාරයේ පිතිකරුවාට බාහිර පීඩනය තුලින් කඩු ඩෑ ගැනීම උත්සාහ කරන ආකාරය දර්ශනීය පුල් පාරක් එල්ල කරනවා කෙටි පන්දු දුටු විගස පසුපස පාදයට ගොස් අලංකාර පන්දු පාරදී පිස්කාලේ කලාපොඩිලි පන්දුව ගමන් කරු ලබන්නේ තංගල්ල ප්‍රධාන බස් නැවතුම් පොලිය වහලයක් මතර මා හිතන්නේ ඉතාමත් දැවන්ත හය පාරක් එල්ල කරා මොහමඩ් රසාර් නවක පිතිකරුවා නසා ගැන නාමය කතා කරනවා නම් කාල ගණන යන්ත්‍රය තමාගේ අතේ තබාගෙන කලට වේලාවට මා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්තුරුගේ ක්‍රීඩාව විනය ඉතාමත් වැදගත් මා හිතන්නේ WG ග්‍රේස් මහත්මයා තමයි ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට දායාද කළ දැන් අතිරේක කළා අතිත මන්දයාතුම සඳහන් කර පරිදි තරංග පෙරේරා වරින් වර අපට දැනුවත් කරනවා කාලය පිළිබඳ යාතර වාරයේ ප්‍රතිමාරුව එක ලකුණයි දෙවන ලකුණ සඳහා පැතිමාරුව සිදු කර ගන්නවා සාර්ථකයි කඩලු හතර පැතිමාරුව පන්දු යොමු කර ක්‍රීඩකයා කඩලු රක්ෂණගේ අන්තයට දිවෙන විට පන්දු යොමු කරනගේ අන්තයේ කඩලු ආවරයක් ආරම්භ කිරීමට නියමිතයි අනිවාර්යයෙන්ම විනාඩි 4ක් තුලදී මේ අවසන් පන්දුරය ක්‍රියාත්මක කළ යුතු පන්දු කර කිරියා වර්තමානයේ ඔහුගේ නවතන් පොළ බවට කොට්ටාවලිග ස්කීඩකයන් පත්ව තිබෙනවා. ඒවර සාර්ථක පන්දු අපිත් එපිටා ක්‍රියාවදුණු පන්දුව එක ලකුණු පූර්ණ මම හිතන්නේ මේ පන්දු වන ක්‍රීඩකයා සතුව YouTube channel එකක් තිබෙනවා. ඔව් මේ YouTube channel එක ඔස්සේ පන්දු තුලට අප බලමු හිරුමාල් 25න් පහළ තරග කාල සටහන වල නිරන්තරයෙන්ම දාක්නට ලැබෙන ක්‍රීඩකෙක් මේ කුඩාවැල්ල ප්‍රදේශයේ නියෝජනය කරනු ලබන්නේ මොන හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් ලකුණක් ලබන්නට හැකියාවක් නැහැ කඩුලක් ක්‍රීඩකයා පන්දු විත ප්‍රදේශයක් ශ්‍රී ලංකාවේ සෞන්දර්ය අතරින් කුම්මානිය පිටා තිබෙන මේ කුඩාවැල්ල ප්‍රදේශයේ ස්ථාර්ථක පන්දුවක් අලිත් ක්‍රියාත්මක කරන පාදවල පන්දුව නලින් කෝදා ගොඩ විශිෂ්ටයි හිතෝතුනි මා හිතන්නේ අති විශිෂ්ට පන්දු රැකීමක් මීට පෙර තමාතින් සිදු වරද මේ පන්දු තුලදී නිවැරදි කරගත්තා නලින් කෝදා ගොඩ අති විශිෂ්ට පන්දු පාර්ථීම යනුව ප්‍රතිකරුවා තමාගේ ක්‍රීඩා ගාරය වෙත දිව යන ආකාරය අනුව ලකුණු පූර්ව තාමත් ලකුණු 32 රැඳී තිබෙන්නේ ලකුණු 32යි කඩලු 4යි පන්දුර පාරදී මේ සිදු කුඩාවැල්ල ක්‍රීඩකයන් සදාද දිනේ ඩාක්ටර් ලැබුණු සාර්ථකව දුවාදී දවා ගැනීමක් හැටියට නිසක වශයෙන් සටහන් කරලා ඉවර පන්දු පාරක් කෙලි කරනවා පන්දුව කඩොල්ල තුලට දාබා ගැස්සුවා වදින්නේ නැහැ පන්දුව කඩොල්ල එක ලකුණයි දෙවන ලකුණ සදා පැතිමාරුව සිදු කර ගන්නවා. ඒ බල ලකුණු දෙකත් සමගින් ලකුණු පූර්ව දැන් 34ක් හැටියට ලකුණු සටහනේ සටහන තිබෙනවා. ලකුණු 34යි මුළු ලක්කිරි ගාඩමින් රයිට් ආම් රවුන්ඩ් ද විකට් ආකාරයට ප්‍රධාන විනිශ්චයකාරතුමන් පාස් කර යොමු කඩ පාදවල ලෆ්ට් ඩ්‍රයිව් පාරල කරවඩ පන්දුව අද්ද ලකුණු 6 අප බලමු. උඩ පාදුවා දාබර ක්‍රඩාලෝන ඉතවතුරේ සමගින් ආයි මෙවනවා අයසුරුගේ ඉනිම නිමාවට පත්වනා ඉනිමේ පන්දුවාර 4 නිමාව දකින විට ලකුණු සටහන තිබෙනවා ප්‍රධාන ලකුණු සටහනේ ලකුණු 34ක් හැටියට ලකුණු සටහන තිබෙන ප්‍රධාන ලකුණු පුරු 8.5ක දල වේගයක් එක් පන්දුවාරයක් තුළ සස්විමාල් රඳවාගෙන තිබෙන්නේ. අනිවාර්යයෙන්ම ලකුණු 34 ලකුණු 35ක ඉලක්කයක් ලබා දෙන යනුව යන විස්තර කතර අසුරේ වෙනසක් සිදු කරමින් අමිලමයි ඔබ සමගින් දානට අඩකි බවඩි මේවරක් කරන තරග මාලාවක් සමස්තලාකයි සෑලු පාදුරිකට තරග ක්‍රමේ තරග මාලාවේ සූරතාවේ සදා අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබෙනවා. රජ කණ්ඩායමේ කළමනාකාරතුමන් ජානක පෙරිස් මහත්මයා මේ තරග මාලාවට සූරතා ආරම්භ වී තිබෙනවා. තරගයේ ක්‍රියාත්මක කර යුතුයි නවතත් ශශිමාල් අප සාදුන් සහයෝගී දායකත්වයේ තරගාවලියේ වීර අනුග්‍රාහක දායකත්වය චාමශ්‍රී රත්නායක ටෙරිව රොෂාලි ප්‍රථම පාදු සාර්ථක පාදු අතරම පොයින්ට් දෙසට පාන්දුව ගමන් කරන විට ලකුණකට පැතිමාරුව සිදු කර ගන්නවා. ඒ පාද ලකුණක් හැටියට සටහන් වන්නේ ප්‍රධාන ලකුණු පූර්වට ලකුණකින් පන්දු 249ක් ක්‍රියාත්මක කර තිබෙනවා. දෙල්ලාර ප්‍රනාඩු 187යි චාවිදවාස්නි පන්දු 82යි අතර වාරේ පාරක් කළ කඩා පන්දුව මිඩ්වියට වයිට් මිඩෝඩ අතරි පන්දු පාර නාලින් කෝදා ගොඩ නොයි නුවන් කෝදා ගොඩ සාක්ෂිමාලේ ලකුණු 6 සමගින් ලකුණු පූර්ව දැන් ක්‍රියාත්මක වී තිබෙනවා. ලකුණු 7ක් හැටියට ජැක් ප්‍රයිලක්ක ලකුණු 35ක් ලබා ගත යුතුයි තරන්ලි පන්දු ක්‍රියාත්මක කරන්නට. දිවෙන රොෂාලි පන්දුවක් එල්ල කරන නුවන් චානුක කෝදාගොඩ ආරම්භක පිටිකරුවා ලෙස පන්දුර පහර දීමට පැමිණ තිබෙනේ. එවර සාර්ථකවත් ජනාදර දකුණත් පිටිකරුවා දිවෙන ලෙෆ්ට් ආමෝදී කටාකාරය වර ෆ්ලික් පහරක් එල්ල කරමින් පන්දුව ඩීප් මිඩ් ටිකට් සාඩි පිස්කාලේ කලාපතට තල්ලු කරේ පන්දුව රකින්නික් දෙවිත් පන්දුව රැගෙන බාර දෙන විට එක ලකුණු පුරුණ එකතු වන්නේ කොට්ටාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින සාර්ථක තුන්වැරියව ක්‍රීඩකයාවර ෂෝට් පිච් පාදුව පිටරපගෙන පාදුව පාරලකඩ ඩීප් මිඩ් ටිකට් දෙසින් දැවන්ත හයේ පාරක් අපර දාක්කට ලැබෙන චාමශ්‍රී රත්නායක කෙටි පන්දුව දුටු සැනින් මිඩ්වික තාන්තේට පන්දු පාරල කරනවා සමගින් ලකුණු පූර්ව ඉහළනවා ප්‍රධාන
ලකුණු පුරව ලකුණු 14ක් හැටියට 19ක විනාඩි 3යි තප්පර 9ක් අවසන් වී තිබෙන ප්‍රථම පාන්දුරේ වගේම අද උදෑතිරිය ක්‍රීඩා කිරීමට සූදානම් සිටින්නේ. දිවෙනවා නා පාන්දුරේ අමිල කැඳවා ආලක්කාර පාන්දු පාරක් එල්ල කරනවා නුවන් චානක කෝදා ගොඩ ඔවුටම ආවේනික පාන්දු පාර ඉංග්‍රීසි භාෂාවේ ටිපිකල් ෂොට් එකෙන් හඳුන්වන බ්‍රවුන්නටම ආවේනික පාන්දු පාර පුල්ලෙති පත්ත කරන පාන්දුව පිත්ත කෝණිකව හරවම එක තැන සිට එල්ල කරන ෆ්ලික් පාර අතීතය අපට මතකයි සනත් ජයසූරිය මහේල ජයවර්ධන ඉරසටාට තිබුණා මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 26 වරා පාන්දු පාරක් කෙලකනවා ඊළඟට උඩ පාන්දුවක් හැටියටද බලමු රැක්ක ගන්නට හැකියාවක් නැහැ එක ලකුණයි ලකුණකට පැතිමාරු රැක්ක ගන්නට තිබුණ පාන්දුවක් වයිඩ් ලෝන් ඔන් හිනාසිර් වී යුතුයි පාන්දු රකින්න ක්‍රඩෙක් ඉවන විට දැන් සුදානම් අමිල ප්‍රධාන විනිශ්චයකාරතුමා පාසු කරමින් එවර පාන්දුවන ෆ්ලෙක් කිරීම සිදු කරන උඩ පාන්දුවක් ගන්නට කියලා ප්‍රබල උත්සාහ දරවන කිරීමට හැකියාවක් නැහැ එක ලකුණයි දෙවන ලකුණ සදා පැතිමාරු සිදු කර ගන්නවාද උත්සාහය දරුවාත කෝදා ගොඩ තරම් උත්සාහ දරන්නේ නැහැ ලකුණකට පැතිමාරුව එම ලකුණත් සමගින් සශ්‍රීමාල් ලකුණු 22ක් දක්වා වැඩි වී තිබෙනවා ලකුණු පුරව ලකුණු 22යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 13ක් පමණ අප දරුවත් කරමින් වරින් වර අපට විශාල ශක්තියක් උනාවර පාන්දුවර පාන්දු පාරක් කරනවා පාන්දුව සිනවිඩෝ ෆාන්තියට ගමන් කරන විට ලකුණකට පැතිමාරුව සිදු කරන පිත්තේ වැඩි ගිය ලකුණක් හැටියටයි සටහන් වන්නේ ලකුණත් සමගින් ලකුණු පුරව ලකුණු විනාම සිටින මිලග තරගය වෙනුවෙන් ඇති වෙනවා පාන්දුවක් එල්ල කිරීම සඳහා චාමෝසි රත්නායක අලංකාර පාන්දු පාර එල්ල කරනවා ඩීපිස් කාලෙක් කලාපවල ඩීලින් දෙවන්ත ලකුණු 6ක් එම ලකුණු 6 සමී කොට්ටාව එලිගස් ක්‍රීඩකයන්ගේ ලකුණු පෝරින නගිනවා ලකුණු 29 දක්වා තවත් ලකුණු 6ක් පමණ අවශ්‍ය වන්නේ පාන්දු 12ක් තුලදී මෙම තරගයේ අනතුරුව මා හිතන්නේ මුහුණු පොත උණුසු වන තරගයක් ආරම්භ වන්නේ මා හිතන්නේ ප්‍රේක්ෂකාගාරය එක්වරම නැගී සිටීමක් ලක් වෙයි CS ලයිව් ඔස්සේ මෙම තරගයේ අනතුරුව වීනස් බොලොඤ්ඤෝ තරගයේ තිබෙන ක්‍රීඩාවලිය තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් පාන්දුවක් ආදී කඩේවර ආරක්ෂාකාරී පාරක් කෙලි කිරීමට උත්සාහ කරන්නේ පාන්දුව මිඩ්විකට් දේශයට ගමන් කරන විට ලකුණකට පැතිමාරුව සිදු කර ගන්නවා ලකුණත් සමගින් ලකුණු 30යි මුල ලකුණු සංඛ්‍යාව 30 කැඳවා තිබෙන්නේ ක්‍රාඩේ ක්‍රාණ සුදානම් 30 විනිශ්චයකාරතුමාට පාස් කර යවරණ ආපත්‍තිත පාන්දුවට පාන්දු පාරක් කෙලි කරා සමග තරගයේ ජයග්‍රහණය කරනවා ඒ සමගින් කොට්ටා වේලිගස් ක්‍රීඩකයා තරගයේ ජයග්‍රහණය කරනවා කුඩාවැල්ල CC ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් තරගයේ ජයග්‍රහණය කරන සශ්‍රීමාල් කිසිදු කඩුලා බිඳ වැටුනේ නැහැ මේ ජයග්‍රහණ ඉලක්කය සපුරා ගන්න පහසු වෙන තරගයේ ජයග්‍රහණය කරන කොට්ටා වේලිගස් ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා යන කොට්ටාව එලිගස් ක්‍රීඩකයන් මෙම තරගාවලියේදී වන වටේ සදා සුසුකව ලබා දී තරගාවලිය නිවත් වීමට සිදුට්ටාව